හරි ලේනවා මූ අන්නනවා හරි උමට ගැව්වා ගැගෙන අන්නනවා හරි අන්න බෑ මචන් මම කියන්න කෝකහමද මේක ඇතුළ ඒසියෙක්කෝ ඉසිකන බෑබම් බෑ බෑ මට ෆවන් ෆොටේජ් කියන එක කරන්න ඕනකම තිබුණ කාලයක් මොකද මම දැන් ටෙස්ට එකයි ටෙස්ට එකන මේ ෆ්ලෑෂ් ෆ්‍රන්ට් එක කරනකොට මක 3D ඇනිමේටඩ් එක කරනකොට ඒක සිනමැටික් විදියට නිගියේ ඒක ඒ ෆ්‍රේම් කියන ඒ වගේ ෆ්‍රේම්ස් වල නිගියේ කරන්න බෑ මචන් මම කියන්න කෝකහමද මේක ඇතුළ ඒසියෙක්කෝ ඉසිකන බෑබම් බෑ 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 මෙම අම්මට උඩු නව පරපුර ඇති දක්ෂ අධ්‍යක්ෂක සංජය දිසානායක සමග ෘති අයිබ අයිබ දෙක කොදන මේ මෙහෙද ගන්න මොකද වෙන්න ඉති ඉන්නබම් මේ වැඩක් කරන්න කියලාව දොර නෑ ඉතියක නෑ අඩුම තරයි වැඩේට එනවාගේ ගෙසත් නෑ බං උත් පොල්ලත් ඔම නොයි තිබේ ඉරි නව පරපුර අති දක්ෂ අධ්‍යක්ෂක සංචය දිසානායක මොක දෙන්නේ අතිදක්ෂ වෙන්න කොමද ම තාම ඉගෙන ගන්නක මගන්න මේ ෂෝට් ෆිල්ම් දෙක තුනක් කරා කියලා අතිදක්ෂ සිනමාකාරෙක් වෙන ඉස්සුක් ඉතිං ෂෝට් ෆිල්ම් දෙකතුනක් නේ මන් දැක්ව යාගේ සුපිරි ෂෝට් ෆිල්ම්ස් ටිකම්ම තියෙන අපි දැදත් කතා කර මොක දෙතම පලින් ෂොටි පලවෙනි ෂෝට් ෆිල්ම් එක ටෙස්ට් කියලා ඒක විනාඩි 3ක විතර එක යාව අඳුනගත්තෙත් ඔය ටෙස්ට් කියන ෆිල්ම් කරාදාගෙන වගේ අරගලය මිතුරිය අපේ හර්ෂණී වෙලගම හර්ෂණී අක්කගේ මාර්ගෙන් තමයි යෝක මම දැනගත්තේ ඇත්තම කිවොත් ඒ ෆිල්ම් එක මම තුන් හතර පාරම් එකවලට රිබිට් කර බැලුව හේතුව දැන් මම යවදන්න නෑන ම දන්න හර්ෂණී දැ හර්ෂණී යාගේ වල්ලක ඕක දාලා තිබ්බා බැලුවා බැලුහම වෙනම ලෙවල් එක වෙනම ගැන අර චූටි පොඩ්ඩි ටයිම් එක දැර අපේ සාමාන්‍යෙන් කලාවෙ තියෙනවා සාමාන්‍යෙන් කර දක්ෂ ගැන මේ අධ්‍යක්ෂකවරු සහ මේ ආටිස්ලා ඉන්නවා තමන යාලට රේඩියෝ චැනල්ලේක පොඩි විනාඩි 15 විතර ගුවන් කාලයක් තිබ්බත් ඇති තමන්ගේ ආට් එක එළියට දාන්න අන්න ඒ වගේ දෙයක් මම හිතන දැක්කේ ඒකෙදි ඇත්තටම දැන් ඔතන මේ හර්ෂණී ඉන්නවනේ ඔතන මේ හර්ෂණීගෙන් තමයි මේ ඒ පවර්ෆුල්ම මේ රංගනය ආවේ එතනදී ඒ කියන්නේ ඔක ඇත්තටම මේ අහඹු විදිහට නිකන් ඔළුවට ඇවිල්ලා ඒ වෙලාවේ කෝල් කරලා එහෙම දෙයක් කරමු කියලා කතා වෙලා කරපු වැඩක්. ඒ කියන්නේ ෂණික තීරණ. ඒ කියන්නේ මම එතකොට මම මීගොඩ හර්ෂණි කුරුණෑග. දැන් සම්පූර්ණයෙන්ම පළාත් දෙකක්. ඔය දෙකේ ඉඳගෙන තමයි ඔය ෆිල්ම් එක කරේ. ඒ කියන්නේ එයාගේ ෆෝන් එක රෙකෝඩ් කරනවා මම මගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරනවා. ඒ දෙකෙන් රෙකෝඩ් කරලා එඩිට් කරලා ගාපු වෙලේ තමයි ඔච්චරක පත්තු උනේ. එහෙම නැත්තම් මේ ඔච්චර පත්තු වෙන්නේ නැහැ. මොකද මේ හර්ෂණී එන පවර්ෆුල් ඇක්ට් එකක් දුන්නා ඒකේ. අර ඒ කියන්නේ මම ඔයාව මුලින්ම දැනගත්තේ සංජය දිසානායක කියලා කෙනෙක්. මම ඕක බැලුවා ගමන් මම දෙතුන් පාරක් ඕක රිපීට් කර කර බැලුවානේ බං. බලන්න මූ මොකද කියලා. ගියාට පස්සේ මම අනිවාර්යෙන් වැඩක් කරයි ඉදිරියට කියලා. ඊට පස්සේ ඔයාව හඳුනාගත්තෙත් ඔය තිසරගේ මාර්ගේ. මේ ඇත්තට මේක ඒ කියන්නේ ටෙස්ට් එකෙන් තමයි මම ඔයාව හඳුනාගත්තේ. කියන්නේ ඔයා මෙහෙම පොරක් ඉන්නවා කියලා මම මේකේ FB එකෙනුත් ඔයාලට රික්වෙස්ට් එක දැම්මෙත් ඔය ටෙස්ට් එක බලලා. ඒ කාලේ තමයි ගැන ටෙස්ට් එක හරහා තමයි ම ඔයාව මෙහෙම පොරක් ඉන්නවා කියලා දැනගත්තේ මේ ඔකට සම්මානත් හම්බුනා ගොඩන්නේ ටෙස්ට් එක සම්මාන කිහිපයක් හම්බුණා. එක වෙනම එකක් ඉවොත් අර සුපිරිය එකෙම්ම කිව්වේ මේ ඊට පස්සේ දෙක තුනක් කරානේ ෂෝට්. ඊට පස්සේ දෙක තුනක් කරා. ඒ කියන්නේ ඊට පස්සේ අපි කරා අපි දෙන්න ආය හර්ෂණී අපි දෙන්න එකතු වෙලා කරලා වර්ඩ්ස් කරා. වර්ඩ්ස් එක ඔව් වර්ඩ්ස් එකේ ඒකේ වෙනම සයිකොලොජිකල් වගේ සිද්ධියක් ඒකේ තියෙන්නේ. ඊට පස්සේ අපි කරා මේ ෆ්ලෑෂ් ෆ්‍රන්ට් එක. ඒකෙදි ඔයා සම්බන්ධ වුණේ නැහැ.
ලස් ෆ්‍රන්ට් එක තමයි අර පොට්ටක් මම මේ වෙනම එක්ස්පරිමෙන්ට් එකක් විදිහට කියලා අර ටිකක් ප්ලෑන් කරලා කාලයක් තිස්සේ 3D ඇනිමේෂන් ඒ දේවල් එක්කලා ඒත් එහෙම ටෙස්ට් කරපු වැඩක් ඒක ඔව් ස්පේස් එක ඒකට ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔව් ඒකට ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහභාගී වුණා. හරි දැශ ඒකත් ඇල්ලර සාමාන්‍යෙන් ලංකායි ෂෝට් පින්ස් කරන අයගින් ඊට ගිය දෙයක් ඒක ගැන අර හොලිවුඩ් දෙක හොලිවුඩ් ෙක්ටස්ලා හිතන සයිඩ්‍යන් නොකට ස්පේස් එක ඔව ද එතන මට ගොඩම මචන් මේ දෙන්ඩ ඕන වනේ ඒක තමයි ඒ කියන්නේ අපි මේ පොඩි නිර්මාණකාරයෝ පොඩි අපිට කොහොමද නිකල් ලාජිස්කේල් වැඩක් කරන්න පුළුවන්ද එම නැත්තං අපිට තියෙන බජට් එකෙන් කොහොමද මේ පොඩි බජට්ටකින් කොහොමද ලොකු සෙටප් එකක් පෙන්න්නන්නේ කියන එක පොඩ්ඩක් එක්ස්පෙරිමෙන්ට් කරන්න ඕන වුණා මට ඒ හින්දම මම බ්ලෙන්ඩ ඉගෙන ගත ගෙන බ්ලෙන්ඩ 3D සොෆ්ටය මේ ඒක හරහ තමයි ඔය වැඩේ කරන්න එතකොට මට තේරුණා මෙන්න මේ වගේ ෂොට් එකක් කරලා එන්වයරමන්ට් එක මේ විදිහට එක්ස්ටෙන්ඩ් කරලා මෙහෙම වැඩක් කරන්න පුළුවන්. එතකොට ඒක ටිකක් සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් වැලියු එක අප් වෙලා පේනවා. කොල් මේ ලෙවල් අප් වෙලා පේනවායි කියන එක මට තේරුණා. ඊට පස්සේ මේ තමයි අර ඒකටත් ඉතින් එක ගේම් ටිකක් ලැබුණා. නමුත් අර ටෙස්ට් එකට තරම් ආවේ නෑ ඒකට. ටෙස්ට් එකට තරම් ආවේ. එමෙයි මම ඔය දැන් වර්ඩ්ස් එක එතකොට ඔය තුනම මානවඩු ඇතුළ ඔය තුනම ගැන ටෙස්ට එකෙන් තාව දැක්කට ඔය තුනේම තිබ්බි වෙන මාට් එක ගැන ටෙස්ට එකයි ටෙස්ට එක වෙනස් වර්ඩ් එකට ඇඩිය වර්ඩ් එක තියෙන එකයි අරකයි වෙනම කැටකරිස් කිහිපයකින් නෙගේ ඔය ෆිල්ස්ටි එදෝට මේ දැ මානවඩුව එක මානවඩුව එක ඇවිල්ල වෙනම එක මනොඩගේ මමත් ඇට් කරා එකම ඇට් කර අනමඩුව එකට ඔයාමට කතා කරදදි තරම එක්සෙප් කරේ ටෙස්ට් එක සහ නිත්තේවා දැන් දැක්කනේ එකන මම වැරු ආහන් මට ඕනු එකමදේ මූ ඊළඟට කරන්න මොකක්ද කියනකද අරටිය බැඩුවට වෙනස් මේ වනේ ඉගැන ඒකස්තු දැන් තිසර තමයි මට මුලින්ම කතා කර කතා කරලා එතකනත්ගේ මමයාගේ ෆෑන් කෙනෙ සිද්ධිය කිව්වනේ අන්න එතන කතා කරාව මට ඕනුගේ කරන්න පවුන් පොටේජ් කියන එක ම බලලා තිබ්බට එක පැහැදිලි කරේ සංජය තම වෙන ඇතම තෑන්ස් මජ උඹ ඒක මට පචනිටික ගෙනත් දීපු එකම වටිනවා සෑහෙන්න මොකද ඔයම් කාලයක් තිසේ ෆෑන් කෙනෙක් කලා හිටි අධ්‍යක්ෂකරයගේ නිර්මාණකට මටම අවස්ථා හම්මෙනක නික ඇතරම මේ සමහට මේක බලාපොරොත්තු චොපිටටියක් වෙන්නත් පුළුවන් ඇති එන්න විදිහත් නෑ පොද පේදවල්ටික වලද්දී ඔතන මේ මෙයාව සිලෙට් කරගන්නකොටම මේ මහිතන්නේ මේ තිසරයි මයි කතාවේ හිටියෝක ඇරිද තිසරයි මයි වැඩ ප්ලෑන් කරනකොට ඔයාව මේෂන් උනා තැන් කීපයකද කෝමරි අන්තිමති මානාඩුවකට තමයි මේ කැරකිලා කරලා සෙට්ටුනේ කලින් අඩවලටත් කියදී ටිෂා ඊට පස් එක තැනකති යොලු ඉංගියා ටිචාර්න ආය මානවඩුවකින් ඒ හරියන මේකට තමයි එකත් සෙට්ටුනේ ආරයට ඒක තමට ඔවු පවුන් පොටේජ් එක නිද ඇත්තරම මට ආපු ප්‍රශ්නය විලන් ඔයා දැම් සාමාන්‍යයෙන් වෙන කෙනෙක් කෝල් කලද පවුන් පොටේජ් කිව්හම මම සාමාන්‍යයෙන් බල මොකක්දමුත් කරන්න යන්නගෙනද මෙයා කතා කල පවුන් පොටේජ් වෙන මොක්කරගෙන ඕන නිර්මාණක අනිවාර එක්සෙප් කරනවාන දැ දෙන්න වැඩ කරනවා කියන්න ඒක මම දන්නවාන අනිවාර හැබැයි ආපු ගැටුව ඇයි පවුන් පොටේජ් ගම්ම කර වෙන එකක් නැතු දැක්කනේ මගේ කරපු ෂෝට් ෆිල්ම් තුන ආකාර තුනක් කිය ආකාරතුන එනම් ඇයි හතරවෙනික ප්‍රශ්නයක් කරග ගැන ඒක තමයි මගේ එක්ස්පේ ගැන මම යන ජර්නියක ගැන මම එක්ස්පෙරිමෙන්ට් කර යනවා මචා සමහරට මට සෙට් වෙනම එක මම ඉන්ඩ ඉඩ තියෙනවා සමහරට තව ඉස්සරහට එනකොට කරන්නත් ඉඩ තියෙන ඕක මගේ එක්ස්පෙරිමෙන්ට් ඒ කියන්නේ හරි ෆවුන් මට ෆවුන් ෆුටේජ් කියන එක කරන්න ඕනකම තිබුණ කාලයක් මොකද මම දැන් ඔය ටෙස්ට් එකයි ටෙස්ට් එක නෙමෙයි මේ ෆ්ලෑෂ් ෆ්‍රන්ට් එක කරනකොට මම 3D ඇනිමේටඩ් එක කරනකොට ඒක සිනමැටික් විදියට නිගේ ඒක ඒ ෆ්‍රේම් කියන ඒ වගේ ෆ්‍රේම්ස් වල නිගේ
එතවට ෆවන්් ෆුටේජ් කියන සම්පූර්ණයෙන්ම ෆ්‍රේම්ස් කියනව නෑ කියන ඒවා බ්‍රව් බවන්ඩරිස් නෑ එතන කොම්පොසිෂන්ස් නෑ සම්පූර්ණ මේ වෙනම කැමරා ඇංගල් කැමරාව කොහෙවත් දුවන් හරි එතකොට මේ ඔතනදී එතකොට මම ඇයි ඒවගේ එකක් තෝරගන්න අර එකක් කරලා මම මචන් ඔතන තියෙන කෙසෙව මම කාලයක් තිසේ බැලුවා ෆවන්් ෆුටේජ් ෆිල්ම්ස් ගණනාව ස්ක්‍රීන් ලයි් ෆිල්ම්ස් ගණනාව ෆවන්් අපි කරප එක තනිකරම ෆවන්් ෆුටේජ්ම කියන්න ගන්න බෑහොඳ ස්ක්‍රීන් ලයි ෆිල්ම් ගණනාව බැලවා ඇත්තරමං එක්ක ඒ ස්ටයිල්ලගේ සිනමයි ස්ටයිල්ලගේ ෆෑන් කෙනෙක් කලා හිටි මට ඕන වුණා මේ වගේ කරන්න අරවා කර ඉන්න කොටත් මට නිතර මෝන වුණා ඒ වගේ කරන්න මම මහිතන්න තිසරත් එක්ක අරවා ප්ලෑන් කරනකොටත් කතා වෙලා මෙහෙම එකක් කරන්න ඕන බ කිය මංගලත් අපි කාලයක් කෙන ඕක ප්ලෑන් කරවත් කාලයක් ඊට පස්සේ තමයි හරි අපි කරපු කියන එක හැබැයි ඔතන තව වාසි සහගත පැති කීපයක් තියෙන එකක් ෆවන්් ෆුටේජ් ද මේ වගේ කරනකොට මචම් බජට් එක සාමාන්‍ය ෆිල්ම් එකට වඩා ගොඩාක් අඩුවෙන් කරන්න අද ක්‍රූ එක ලොකුවට නෑ පොඩි කැමරාවක් යස් කරන්න ලොකු ලයිටන් සෙටප් නෑ ඒ කිසිම දෙයන්න එතකොට මචම් බජට් එක ගොඩක් කඩේ මේ ඒ වගේ වාසි සහගත තැන් ටිකක් තිබුණ එතන අවස්සාගත තැන් තමයි ඉතින් අර සිනමා හෝල් එක ටිකක් ඒ වගේ තියටර් එක අපි බලනකොට ටිකක් ඔය වගේ පික්ෂ එක බලාගන්නන්න පොඩි අමාරු ගතයක් තියෙනවා දැ අපි කරපු අපි කරේ ඇත්තටම මේ පොඩි ඇක්ෂන් කැමරා එකකින්නේ හරිද ඕකෙම්මයි අපි සවුන්් රෙකෝඩ් කරේ එතකොට එක යම් කිසි පොඩි දුරල්තා ටිකක් තියෙනවා සවුන්ස් වල ගැන වොයිස් වල දෙබස් වල නමුත් අපි ට්‍රයි කරා ඒ වොයිස් වල තියෙන අවුල් සහ පික්චවල තියෙනවල් පුළුවන් තරම් අඩු කරගන්න නමුත් මේ මං හිතනවා අපි ඒකට හොඳ එක්ස්පෙරිමන්ට් කරා කියලානේ වැඩේ ඒක ගොඩක්ම නොයිසයින් කරන්න තමයි කොට්ටක් එඩිට් කියලා කියවදී ඉතින් සංජයවා අර කියන්න දැන් දැම යා එතත් කිව්වල ඔක ගැන කතා කරද්දිත් කිව්වනේ වැඩේට බැස්සලේ දන් චරිත තම ඉන්න එක නොක අලුත් මත්දකී මද මත් කිහිල්ලිය අපි දර සෙට්ටකව නක්කිට දැනීදලම චරිතම තම ඉගන්න අපිට දැන් කට්ටෙක දැ වෙන තැනක කට්ටෙක අපිට පුඩ හෙට හට වෙන මේක වෙන්න මේ අපි කට්ටලල චරිතින් වෙල්ලා තිබ කැමරක කොයිලේ කරක දන්න අපේ පැත්තට ඒම එකත් තිබ්බා මේ දැර ඔය ෆවන්් ෆොටේජ් එක සාමාන්‍ය දැ ලංකාව අධ්‍යක්ෂක මරු එක්ස්පරිමෙන්ට් පැත්ත කරනට අඩු නමුත් ලෝකේ සාමාන්‍යෙන් පිම් ස්ටඩී කරන ගොඩක් එක්ස්පෙරිමෙන්ට් හරහා යනවා සෑහෙන්න යාගේ ටෙස්ට එක ඉදං වර්ඩ් එක ඔක්කෝ එනගම් වෙනස් විදිහේ කැටකරීස් නෙගී පවුන් ෆොටේජ් එකත් ඇල්ල තකොට අර විදිහම වෙනසා වෙනස් එක්ස්පෙරිමෙන්ටයන් නමුත් එක සාර්ථක වුණා කියෙන මම හිතන දැක්ක විදිරගේ පෑව නමුත් බලපු ගොඩක් කර මටත් පෞද්ගලික මරු බලන්න ඕන කිය ලෝකේ පවන්් පොටේජ් කියනක ලෝකට අලුත් නෑ ලංකාවට අලු එ එකත් තියෙන තකොට ඉසරයාගේ මුගේ මේ මොකන්දර කිටිය මොකද මේක බං අර අපිට කිව්වාගේම මේව එකක් අපි දැන් පූ එක ඒ විදිහටම කියන් මූ ඒක එතන තිබ්බ සිද්ධිත් තරගෙන තිබ්බර පාන්කට තින්න එකම ඒක ලස්සට බ්ලෙන්ඩ් ලාදවල උදේ කන එක ඉඳලා මේ පාන් කකා ඩයිලොක් එක තියෙන හදන හයිලයිට් ඒක තැන් දෙකතුනක තිබ ඇතර අපි දවලිකයි පාන්නේ ඒක ඒ අර සීනිකෙද කියන පාන් කකා වැඩ කරන්නත් නෑකම කෑකාගෙන යන ඒගේ ටිකත් තිබ්බා ඇතරේ රඟපාන එක ඒක මේ වෙනස්මත් දැකීම ඒක මරු එන්න මාතත් ඒක මේ අපි අර ගිලිනිකන් කැමරාවක් සටක් කල එතර රඟපාන රැඩිය අර මාර හැමෝම නිකන් ඇත්ත ඇත්ත ජීවිතය රඟපාන විදිරම ඒක නෝමල් කිය මාරි මාර්ක මරු වැඩක් ඇතර මාරි ආසාය කර වැඩ වෙන්නම එක දැකීමක් මොකද වැඩ කරලා නෑනිවම් ඉන්ඩ ඇතමකිව පාට්ට අපිට නාක් වැඩ කරගෙන ගියානම් දැන් ඔය එක්ස්පිරියන්ස එක ගන්න බැරිවෙන්න පුළන් සමහට ඒ වෙලා අපිට ලැබිච් එක්ස්පිරිස සෑහන වට නොක ගැන
වෙනමම සාමාන්‍යයෙන් ලෝකන්න නඩුවන්ගෙන් අති සුළු පිරිසකට තම වගේ එක්පිරිමෙට් එකට සෙට්ටෙන්න්න පුළුවන් එහෙම එකත් තියෙනවාගේ ටස්ල අත තියන්න නෑනවාගේ අඩකට ගොඩක් කලා ගොඩක්ම හේතු ඉතින් අර ෆවන්් ෆුටේච්වල නිකන් හිතනවානේ ෆ්‍රේම්ස් මොනාදමේ නිකන් පොඩ්ලම කල්ල වගේ අරේ වගේ තියෙනවානේ ඒ හින්දත් වෙන්න ඔොදන මේ තිසරයා ගැනමට දෙකක් කියන්න දැන් මුලින්ම දැම් මම කිව්වනේ අර වැඩේ ඇක්ෂන් කරන්න කලින් ඇක්ෂන් කට් කියන්ඩ ඔය අතර කලින් ඉඳලම චරිතට කට්ටියට එන්ට කියලමං ඔල ඔක්කොන්ටම කිව්වන් ඒ කියන්නේ එක වඩත් කියන්න ඇති ඉතිසරට කට්ටිටම කිව්ව මේ කැමරාව හැමතිස්සම රෝල්ලෙනවා හැමතිස්සම ඔන්න එකේ තියෙන්නේ ඔයාලා කිසිම වෙලාවක චරිතයෙන් පිට අන්න එපා අනිවාරෙන්ම චරිතය ඉන්න හරි එතකොට කැමරාව කොහෙට කැරකුණා අහුවෙන්නේ චරිතය ඇක්ටව නෙමේ මං ඒකයි කිව්වේ අර එන වෙලාවින්දලා ඒක ගෙදරින් එන වෙලාවින්දලවා ඒ චරිතෙන් එන්ඩ වැඩි සෙට් එකට කිය කොහොම හරි ඒ වැඩේ ඇතරමට සාර්ථකුණ එක දෙක තැනකද ඉද මෙයා මුලින්ම පටන් ගත්තිම වැඩේ පොට්ටක් කර අපි කාර එක ෂූට් කරගෙන යනාතරේ පිනිහට එක පාටේ අයිඩියයක නැතුව ඒගැන්නේ අමතක වෙලා ගැද මෙයා ඉන්න බයික එක හරි සජිත එක්කලා බයික එක ඉන්න අපි කාරක යන අපි කාරකඉඳලා හෝල්ල එක ගන්නා මෙයාට හරද ඔල්ලේ ගන්නේ මේ තුෂාරට කන්නේ තුෂාරකෙන චරිතට කොල්ල චරිත කිය මූමෝකද මූ කතා කරන්නේ කොහොමද තිසර ලෙවල් කත ඔහු හරිදී දැ පට කරන්නේ ශුට්ටි කරන රෙකෝඩ් දෙනවාද ඒම පටන් ගන්න අකො යකෝ මේ අපි යනව මේ වැඩේ යනක මන්තියෙන් චරිත ඉන්න බං ඒ තේරෙන්න ට පාරිති හරි හරි කියතිම පටක් කරන්න වගේ හෝ කතාවක් වයිටවස් ඒ ඇවිල්ල තේතන හැවනි වාහන ඇති බාධ ෂූට්ටක් කරන මං ඇවිලදී මම දන්න එතන ෂූට්ටක් කරන මේමයි කියලා කරුණ අයි හරිද කවිද යන්න අර ෂූට්ට ගැන මෙතන ගැන මු ඇවිල් ඔලු දාලා හර හරිද ඊට පස්සේ මට කියන්න නොන ඊට පස්සේ අර වැඩේ කිව්වගෙන් පස්සේ මිනි අයි චරිතට බැස්ස බැහිල්ලා දවස්තුන ආයේ ඒ කියන මට අන්බ කියන ඒක ගැන කියන වචනනෑ සුපිරිම කැර ඇක්ට එකක් තියෙනවා මේ ෆිල්ම් එක මුළු ෆිල්ම් එක පුරාටම තිසරක තුෂාරගෙන ජරිතය ඒක සුපිරි ඒ ගැන්න කීපදරීම කර බලපු කීපදර අව ෆිල්ම්මයක් කරනන හරවු ගන්න ඌ මරුව අඩෙම කීපේ රවල් දීවා ඒගැන ඒ තරවට සාර්ථක වැඩේ කරලා දීරම පෙනුමින්දල මේකට වෙනස්කන් සම්පූර්ණ රැවුල සම්පූර්ණයම රැවල කපල පෙනමිද වෙනස් කර ප්‍රීමකට ගියවුම් කොහ වූ කොහෙද කියලා මුව හොයෙන ඔොයිත් කට එක ගන්න මූ ලගේදගෙන උගෙන් හල වූ කොයිද ඒ වැඩේ මේ මඟරි ආසම් වැඩම්මා කිය ලස්සන සිද්ධි ගොඩක් වුණයි වැඩේ ඇතුළේ කටියත් සෙට්ටුන අපිට මාරීදිර ඔව් ඒ කියන්නේ අපේ සෙට් එක ගැන එක වෙනම ඒ කියන්නේ මේ කොහොමත් අර අපි කතා කරලා ගත්ත ඒ ටීම් එක ඇක්ටර්ස්ලා ටීම් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට හරිම නිකන් ඒක තමන්ගේම වැඩක් කරගෙන මාරු විදිහට ඒකට වැඩේට බැස්සා ඒ නිසා මේ ගොඩක් මේකේ සාර්ථකත්වය මම හිතන්නේ ඒ හින්දා තිබුණේ ඒ කියන්නේ කට්ටියම මේක තමන්ගේ වැඩක් මේක මරු වැඩක් කියන තැන ඉඳගෙන තමයි වැඩේ කරේ මගේ කොටස කරනවා මයි යනවා වගේ තැනක කවුරුත් හිටියේ නැහැ. ඒ හින්දා හැම කෙනාගෙම මේ අර ඒ කන්ට්‍රිබියුෂන් එක හම්බෙච්ච හින්දා මාර වැඩක් වුණා ඒක. සාමාන්‍ය දැන් මෙතන ක්‍රූ එක කියන්නේ අර මමත් දවර්ගේ හිටියද අපි අත්දැකීම ගත්තෙත් අර ක්‍රූ එක ගැන අපි හැමෝම අර එකම සෙට් එකනේ දැන් සෙට් එක කියන්නේ ගිහිල්ල ඔක්කොම ටික කරගෙන ෂූට් එකේ ඉඳන් ඔක්කොම ක්‍රූ එකේ වැඩ ටිකත් ඔක්කොම අපිම කරගෙන අපේ ඒ අර දැන් නැචුරල් කියන්නේ එක කැම්පින් ගියාගේ කැම්පින් ගියාගේ තමයි. ඔව් දැන් ඇත්තටම එතන තිබුණේ අර ෆිල්ම් එකක් කරනවට වඩා නිකන් මොකක් හරි අපි ආතල් එකට සෙට් වෙලා කරපු වැඩක් විදිහට නේ ඔය ගියේ. අර වෙනස වුණේ අපි චරිත වගේක් අපි ආරූඪ කරගත්තා. ඒක ඒ හින්දා ඒක හරි අර නැචුරල් මම හිතනවා අර ඒ වැඩේ කියන්නේ මම try කරනවා ඔය
පොයි ස්ට්‍රක්ච එකම තව තැන්වලට ගේන්ඩ නොත කියන ෆවන් ෆුටේජ් කියන ස්ටයිල් එක නෙමේ අර ඔය ඇක්ටිං ඔය ඇක්ටිං කිරීම ඔය ඩිරෙක්ෂන් කිල් කරන විදිහ වෙනම මේ ශානරවලටත් ගේ ට්‍රයි එකක් දෙන්න ඕනේ කියලා මට හිතුණා මේකෙන් පස්සේ මොකද ඒක ඇත්තටම හරිම මේ සාර්ථකයි කියලා හිතුණා ඒක ඇක්ටිං එහෙම ඒ විදිහට ගත්තාම කියන්නේ ඇක්ටර්ස්ලට ඇක්ට්‍රසස්ලට කන්වින්ස් කරන්න ඕන නෑ ඔයා මෙන්න මේ චරිතේ ඉන්නේ ඔයා මෙන්න මේ චරිතය කරන්න ඕනයි කියලා අර ඒක ඔටෝ එන්න දෙන්න ඕනේ නැචුරල් තවන්දම සිතත්තම අපි දෙන්න වලිය ඒ ෆිල්ම් එකේ බලන්න ඕනි ටික ඒක ඇත්තරම කියානේ ගේන්තියක් පුඩි අපි වලියක් බලාගොරොත්තුම් නෑනබං ඕතන වයිට් එක එක පට්ටවේ ගහනවා මුන් දෙන්නත් ගහන උඹ ගහනවා මුන් දෙන්නට එක තිම්පෙන ඇහවදමත් තිබ්බද කිය ඇතින මං විත බැරිම තැන මෙයා බිමදාගෙන සජයටික සජය මං අල්ලගන්න උඹ ගාව ඒ ඩයිලොක්ටේ තියන ලස්සන්ට වේ ඇතිඩි කියැන බමුන් දෙන්න බූව පෙරලන්න බෑබම් වෙලන්න අරු බූව පෙරලනකොට අරුවේල්ල පහින තව හොඳ දෙයක් තමයි මේෂගේ ඇක්ට එක ඒක මේෂක ඇක්ටේ පට්ට නැච ගොඩක් අයක මේ කවුද මේ කෑගාන ගෑ කියවනෝ ඒ චරිතර නික ආරුටම් වෙලා විල්ල හිටිය කියා ඒකයි එතකොට මේ දිල්කි මතක් කරන්න දිල්කි කෙන ගත්තම ඒ කෙන එක විදිිය ඒ චරිතවලට මනේ කෙලාමන එතරම අපි බ්ලොග්ගයක් කරාවගේ ට්‍රිප්යක් කියල බ්ලොග්ගයක් කර ගන්ට තම එක ගිය කාස්ට එක කියක් හිටද බදාකර අම්මල දෙන්නෙක්ගේ හර්ෂණි අම්මල දෙන්නෙක් හිටියා ඊට පස්සේ ගල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා සජි ගල් ෆ්‍රෙන්ඩ් විදිහට අමතර සජිත්ගේ ගල් ෆ්‍රෙන්ඩ් විදිහට හිටියා අපි නොහිතන චරිත හිටිය ඕක පිටිං ඇවිල ගොඩක් අපි ඕක දැන් කල්ල ගියත් බං ඉදගත්තා මම්මට අපේ ශූට්ටකට පස්සෙත් මේ දවස් දෙක තුනක් අපි ගහක වැඩ කරන්න ඔව ඒ කියන්නේ අර සිතරුගේ සිතරුගේ ආදී කියන චරිත ආදිත්‍ය ආදිත්‍යගේ චරිත සිතාරි මනිකල යාත් මතක් කරන්න එයාගේ ඒතනිනුත් කතාවට ලොකු ඔව ඒ කියන්න එයා ඒ වැඩි එයාගේ පැත්තනුත් වැඩි හොඳටම කරගන්න පුළොන්යි කොහොමත් මේ අර මෙයාලගේ ෆයිට් එක මට මතක් කරන්නවා මට එක අප්ස ගැරේ අපරාධය කියලා හිතිච්ච තැනත් තියෙනවා බල දෙන්න ෆයිට් කරනකොට දැමුට ගහනවාන දෙසමගේ ලේනවා මූ අන්ඩනවා හරි උමට ගැව්වා ගැගෙන අන්නනවා හරි ඒක මේ ඕ ස්ක්‍රීන් තමයි සද්ද ඉතරයි මට ඒ ෂොට් ඒ ෂොට් එක හවාට විස්සලා තින එක හමරාව හැරලා තියන්න ඔය පැත්තට ඒක උනෙකත් හොඳයි කියතර මංගර ටැබ්ලට් එක දැන් ලට එන්න බෑන් හපන හැපෙන්නේ මම ගහල හරි ගාව වාග එන්න ඇනෙබ ගහලිවෙල්ලා ඒ වලිය ඇතුරේ පොඩියට පෙන්වා ලොකු වැඩක් වුණා ඇතුළේ රජයයි මයි කොටකුට ගාර කෙනක සජිතයි කටමිරක ලොකු වැඩක් වුණා එක ඇතුළේ තොර යුන්න ඇත්තරම දිය පොඩ්ඩක් හැපිලා ඇත්තලේත් ගියා ටිකක් මේ ටැබ්ලටේ මේ පැති මේ පැත්තෙන් දියහපුුණමට කලවලට ඒක මේ පත්ද තවාර දෙයක් සජිත් අනිතෙක් සජිතකෙත් කියැනෙ ලොකු මේ වැඩටිය ඒක වෙන්න චරිත තුළේ නට චරිත මාරිතර මතකයි කට්ටියට මතක් මත සජිත කියන චරිතය මාරිදිර මතකයි මොකද මේ මං එයාගෙන කී තැන් දෙක තුන කණ්ඩනවා පව් සජිය අරමගේ වැඩකට මේශර ඒක හින්ද පොඩ්ඩක් වූ මතකයි කට්ටියට මං ඔය මෙයාගේ කැරට් එකට මුලින්ම අපි කතාගේ සජිට්ට සජිතර කතා කල සජිට්ට කතා ඊට පස්සේ තමයි ඔයා තාමකට හොඳම කියලා තෝරගත් මෙයා කරග බොහොම ස්තුතියි ඇතරම එක ගැන්නේ ගැන් මම ආර්ශනයක් කලනුත් කරු නේදක ද මෙයාව දන්න කරමු බං කරමුවන්ගේ හිදිය වනට
ඉට පස් එහෙම මිසින් කිය ම පොඩි කාලඇතිව අතුර දංගල හිටි කාලුත් තිබ එහෙම නෝ කටක්ම හිටිය කාලත් තිබ කාල තවයි ලට විසින්ෙන් අපි නැත්තවා දෙන්න මුලින්ම වැඩකද යම්මුණ මතකද මේ අඩපත පැත්තේ කඩගත චන්නු ෆොට එකක් හම්බුණා. තුවක්කුවත් තියාගෙන මට මතකයි මේ අපි දෙන්න ෂූට් එකකටගේ මොකක්ද අභිලාශය මතක චනෝද්‍යගේ ආහරයිටරයිටරයිට් අර සීරියස් සීරියස් දෙයක්කේ ගන්න ඒකතා අපි අම්මුණ ඊට කලින් අපි හම්බුණාව හිරුව හිරුව එක හිරුව එක හම්බුණ අපි දෙන ඔක්කර ලයි ස්ටඩි ගමුණේ මේ දිවිතුරා හරි මක්කරී ටෙලිඩ්‍රාමක ඒ දෙදස් මහිතනේ විස්සේ වගේ ගැන කොරෝන ඇල්ලෝ භීෂණය ගැන හර්ෂණීව හම්බෙන්න්න කලින් හර්ෂණීව හම්බුණේ මට ගෝල් පේස්සගේ අරගල බූමියති මුම ඊට කලින් හම්පෙලා තිබ ගැන අර සිද්ධි වෙන්න කලින් අපි දෙන්නකට අපි සෑන්න කල්ලිද අපිත් යන්න අව හිටිය අපේ සෙට්ටගේ හිටියව හින්න සෙට් එකක් ඔය අලුත් අලුත්තගේ හැලි හැලි හැල්ල කියල දැන් කටක් එක ඉන්න මූතරයි මූතරයි වන්ද කතාවා කරගෙන ඒ දවස්සල හම්පිච්චුගේ ඇල්ලගේ ගැන සාමාන්‍යෙන් අමාරුයි ලංකාරලන්න නමුත් ඉදිරියට ගැන මේ වගේ වෙනස් නිර්මාණ අනිවාර මේක දැම්ම නැතත් අවුදු දෙකතුන ඇතු අනිවාරෙන් වෙන අදවයි මම සංජයගෙන් ලොකු දෙයක් බලාපොරොත්තුන ඇත්තර ගැන මම නැත් එක් එකතු වෙලා වැඩ කරන්නත් කලින්ගි දම ටෙස්ට එකෙන් මෙයා අඳුනගත්ත දවසිද ලොකු බලාපොරොත්තුන මුගේ ෆිල්ම්ක් කවදර මුගායක එදාට උඹ මාව ගත්තින තත් උබේ ෆිල්ම් එක ගහන්න ඕනට ඒක දැ ම බලාපොර ගැන මම වැඩියන එක බලාපොරත්තින ම දැනට එහම බලාපොරොත්තු වෙන දෙන්න ඉන්නේ එකෙක් මූ අනිත්තකා වගේ අපේ ඇල්ල දැම මේ දස්ටිකල් වැඩක් කරනවා උගැන අපි වෙනම කතා කරම මෙතන දෙන්නගේ දෙකක් කනිවාරය මම වැඩි හිටියන්නද මෙහම දෙයක් එකනේ දෙන්න හින්න එන්න ඕනේ වන් දන්න එක කවදරි එන්නෙත් වෙනස්ම දෙයක් එක ලංකාවේ අවුරුත් හිතපු නැති ප්‍රෞ්ඩයක් කහුගෙන දෙයක් බලාපොත්න එක ලංකාවෙන් එලි අනිවාරෙන් දුවගෙන ලංකාවේ ලෝකල් ප්‍රෞ් එකන මේ ෆොරින් ප්‍රෞ් එක ටච්චන අනිවාර එක වෙනවා අද දවසත්තෙක් කුන්න ලියාගන්න ලාවිගිය කනිවාරෙන් දෙන්නගෙන් එක මම බලාපොරොත්තු වෙන ලොකු බලාපොරොත්තුවක් අනිවාරෙන් කරම මචංක එක මත් ඒකන අප අල්ටිමේට් ෝල්ල එක වගේ මලි කරන්න ඕන දෙමටික ලොකේෂන් බාන්න තබගේ ඒ වැඩ ටික කරන්න ඉතාගෙන නො ඉතින් අපි ලොකේෂන් බල ස්ක්‍රප් ලස්ති කරගෙන ඒක තමයි මානඩු කියන ෂෝට් ෆිල්ම් යන්නේ කිය ගොඩක් අයන මනොඩු කිවම ෂෝට් ෆිල්ම් ෂෝට් ෆිල්ම් නෙමේ ඔය විනාඩි අනුවක ෆිල්ම් පීච ෆිල්ම් ම මයි වෙනසකට තියන තියටලට සුනේ නැතික ඒක විතර වෙනසකට තිය තර වෙනසකට තැ ඉති විනාඩි අනුවක ලැන්ත එකක් තියෙන මේ ෆිල්ම් නෙබ්බිත් මේ කතා කර යාලු වාහනේ මාව ඇරලවන්න එද්දි ගැන අපි දෙන්න සමහර විට මෙහෙම වෙන්න ඉට තීරගෙන ඔබ ඔක මුට්ටල යනකොටත් අපි දෙන්න එද්දි ඒක අපි අපි සෑහෙන්න දේවල් කතා වුණා හිතන ඕකයි ඇත්තන මඩික්කාදී පැය දෙකට කිට්ටුනා පැය දෙකක් විතරාව එඩිට් එක ඊට පස්සේ තඩු කර ආය දෙවනි කාර තනුවක දහපාරක් විතර එඩිට් කරා කොමරි දැන් මිනාඩි අනුවකට අඩු කරගෙනදී ගැන විනාඩි අනුවක් බලස් කරගත්ත එහෙම තම් මාර ගැන කන්ටෙන්ස් එක මේ මාරදිට එක තිබ්බම කට්ටියගේ ඇක්ටිං වල ගොඩක් ඩීටේල් ඩීටේල් තිබුණයි ගැන එක තර ස්ටෝරියක දැන් සාමාන්‍ය ඔයා අපේ ටෙස්ට එකෙන් දීපු පොඩ්ඩි විනාඩි කිහිපය ඇතුළේ දීපුව පනිවිඩේ පස වර්ඩ් එකෙන් ඔහොම ඇවිල්ල මාන වඩුව එකෙන් ඒ දීපු පනිවිඩේ ගැන එක ආට්ටකන් සාමාන්‍යෙන් ඒකයිල්ල එක බලන්න මෝන එක කෙනෙක් නැත්තන් ඒක ද අපි මෙතන කියල වැඩන්නේ එක බලන්න මෝනේ මොකද එතන තින් ස්ටෝල් ෆිල්ම්යක් ගත්තහම ස්පිට් එක දෙැත්තිම් පාත්තක තින් යමරා ඔය ඔක්කොම කට බැදිලනින් කොච්චර එක පැත්තකින් හොඳ වුණත් වැඩන්න එක පැත්තකින් අවුල් නොතැව මේකේ ඒ දීපු පනිවිඩේ නිකං මම ඕක දකිද්දි දැක්කේ ලංකායි ෆිවච එක ෆිල්ම් ඉන්ට්‍රස්ටියගේ ෆිවච එක
කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒක බලලා තමයි තේරුම් ගන්න. ඒක මේ කොච්චර ඔක කතා කොහොමගෙන කිව්වත් ඒක අනිවාර්යෙන්ම එකපාරක් හරි බලන්න ඕනේ මේ ස්ටයිල් එක තේරුම් ගන්න. අඩෝ දුවපා